ඉතින් ඔන්න ඕගොල්ලන්ට මං කිව්වා කොරියාවට ලංකාවෙන් බහන්න එවද්දී ඒ විස්තර ටික දුන්නා ඔයගොල්ලන්ට විවිධ දේවල් ලංකාවෙන් කරන්න ඕන දේවල්. ඉතින් මම ඔයගොල්ලන්ට කිව්වා කොරියාවෙන් ගන්න ඕන සර්ටිෆිකේට් සහ ආයතන ටිකේ විස්තර ටිකක් දෙනවයි කියලා. ඔන්න අද ඒකට තමයි මම ඔයගොල්ලෝ හම්බ වෙන්න ආවේ. මේක පස්වෙනි වීඩියෝ එක මේ සම්බන්ධව කරන. ඉතින් මේකෙදී ඔයගොල්ලන්ට විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තියෙනවා. ඒකක් තමයි මහා පරිමාණයෙන් ඔයගොල්ලෝ බිස්නස් එකක් කරන්නේ නැත්තම්. ඒ කියන්නේ ආහාර වර්ග, ඒ කියන්නේ තේ හරි, කුරුඳු හරි, ගම්රිස් හරි, ඒ වගේ දේවල් නැතුව සාමාන්‍යයෙන් සුළු, ඒ කියන්නේ සුළුෙන් කරන ඔයත් කන්න නිර්මාණ, ඊට පස්සේ ලොකු අයගේ ඇඳුම් ඒවා මේවා කරනවා නම් මේ සර්ටිෆිකේට් නැතුව සුළුෙන් කරගෙන යන්න පුළුවන් මේ බිස්නස් එක කූපන් එක හරහා. ඊට පස්සේ මම මේ දේ වැදගත් වෙන හිතාගෙන ඉන්නවා නම් එහෙම පටන් ගන්නවා නම් මේ සර්ටිෆිකේට් ටික ගන්න එක අනිවාර්යෙන් හොඳයි. එහෙනම් අපි යමු මුලින්ම කොහොමද මේ සර්ටිෆිකේට් ටික ගන්නෙ, කොහෙන්ද කියලා විස්තර ටික ඔයගොල්ලන්ට මම දානවා. වෙබ්සයිට් ටිකක් දානවා. ඒකත් එක්ක එහෙනම් රැඳිලා ඉන්න ජර්නලිත් රවින්න. ඉතින් ඔයගොල්ලෝ කූපන් හරහා බහන්න යනවා නම් මේ කොරියානු රජයෙන්, ඒ කියන්නේ පනවල තියෙන නීති ටිකක් දැඩි ආහාර පාන සෞඛ්‍ය පැත්තෙන් ඔයගොල්ලෝ ගොඩක් බලන්න. ඉතින් ඒකින්ද තමයි මේ සර්ටිෆිකේට් ප්‍රධාන වශයෙන් ගන්න ඕනේ ඔයගොල්ලෝ. ප්‍රධාන පළවෙනි සර්ටිෆිකේට් එක තමයි MFDS, Ministry of Food and Drugs Safety. මේක කොරියන් රජයෙන් අනිවාර්යෙන් බලනවා කොරියාවට ආහාර වර්ග ඒ වගේ දේවල් ඒවත්. මේක ඔයගොල්ලෝ අනිවාර්යෙන් ගන්න. තමයි KATS, Korean Agency for Technology and Standard කියන සහතිකය. ඉතින් ඕක ගොඩක් වැදගත් වෙන විදුලි උපකරණ ඒ වගේ ඒ වලට තමයි ඒක මේ වැදගත් වෙන්නේ. අනිත් එක තමයි KC test certification. ඒ කියන්නේ කොරියන් certification. මේක ගන්නත් ඕනේ අනිවාර්යෙන්. ඔය කුඩා ළමුන්ගේ ඇඳුම්, විදුලි උපකරණ, ඒත් ඔය ආහාර වර්ග ගන්නවා නම්, ඉවනවා නම්, කුරුඳු ගම්මිරිස් ඒවා වෙනවා නම් මේකත් අනිවාර්යෙන් ගන්න ඕනේ. ඊට පස්සේ අනිත් එක තමයි කොරියන් රේගු. ඒක ඉතින් බහණ්ඩ වල වටිනාකම අනුව ඔයගලන්ට බද්දක් ඇඩ් වෙනවා. ඒක තමයි මේ කොරියන් රේගු හරහා වෙන්නේ. ඒකත් ඔයගොල්ලෝ මතක තියා ගන්න ඕනේ හොඳට. අනිවාර්යෙන්. ඊට පස්සේ ඔයගලන්ට තව එකක් තියෙනවා. ඔයගොල්ලන්ට මම ලංකාවෙන් උදව් ගන්න ඕන තැන් කිව්වා. ඊට පස්සේ මේ කොරියාවේ ලංකාවේ තානාපති කාර්යාලයේ වෙබ්සයිට් එකයි ඒ ටිකක් මම දෙන්න. මේගොල්ල ඔයගොල්ලන්ට මොනවා හරි භාෂාමය ප්‍රශ්නයක් තියෙනවා නම් මේගොල්ලන්ගෙනුත් මම හිතන්නේ උදව් ගන්න පුළුවන් වෙයි. මම ඒ විස්තර ටිකක් දානවා. ඉතින් ඔන්න ওই ටික තමයි මට මේ කොරියාව පැත්තෙන් තිබ්බ දේවල්. ඊටසේ තවදුරටත් ඔයගොල්ලන් එක්ක මම රැඳෙනවා අනිවාර්යෙන්. තවත් වීඩියෝ එකක් එනවා. ඊට පස්සේ කූපන් එකේදී එන ගැටලු ටිකක් ගැන අපි කතා කරමු. මගෙන් කීප දෙනෙක් අහලා තිබ්බා.